සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ජීවිතය වෙනස් කරන යෝගචාරිකාව ලයිෆ් චේන්ජ් යෝගා. ඔන්න අද මම ඔයාලට අරගෙන ආවා ඔයාලගේ සමබරතාවය වගේම මානසික ඒකාග්‍රතාවය හොඳින් දියුණු කරගන්න පුළුවන් විදිහේ යෝග ආසනයක්. ඒ යෝගාසනය තමයි වීරභද්‍ර ආසනය. එහෙමත් නැත්නම් warrior pose. මේ වීරභද්‍ර ආසනය වීරභද්‍රාසන 1, 2 සහ 3 කියලා ආසන 3කින් සමන්විත වෙනවා. අද මම ඔයාලට අරගෙන ආවේ වීරභද්‍රාසන 1 warrior 1. එහෙනම් අපි බලමු දැන් වීරභද්‍රාසන 1 අපි පුහුණු වෙන්නේ කොහොමද කියලා. වීරභද්‍ර ආසනය ආරම්භ කරද්දී අපි මුලින්ම මැට් එක කෙළවරට ගිහිල්ලා හොඳින් හුස්මක් අරන් පිට කරමින් දකුණු පාදය පිටුපසට තියනවා. වම් පාදය වලලු කරෙන් ඉදිරියට හරවලා සම්පූර්ණ ශරීරයම ඉදිරියට හරවලා වම් පාදය දන හිසින් අංශක 90ට නමනවා. ඊට පස්සේ හොඳින් හුස්මක් ගනිමින් අපි අපේ අත් දෙක ඉහළට ඔසවනවා. ඉහළට ඔසවලා අතේ ඇඟිලි කෙළවර දිහා බලනවා. හොඳින් හුස්ම ගනිමින් පිට කරමින් ආසනයේ රැඳිලා ඉන්නවා. ඊට පස්සේ හොඳින් හුස්ම පිට කරමින් ආසනයෙන් නිදහස් වෙලා වලලු කරෙන් පාදය ඉදිරියට හරවලා නැවතත් පඩිපෙළක් නගින ආකාරයෙන් ආසනයෙන් නිදහස් වෙනවා. ඔයාලට වීරභද්‍ර ආසන අංක 1 කොහොමද පුහුණු වෙන්නේ කියලා අදහසක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. අපි බලමු මේ වීරභද්‍රාසනය පුහුණු වීම තුලින් අපිට මොනවාද ලැබෙන වාසි කියලා. මේ ආසනය පුහුණු වීම තුලින් ඔයාගේ පාද ඉන ප්‍රදේශය, පපුව, ඒ වගේම උඩහිස් ප්‍රදේශය හොඳින් ඇදීමට ලක් වෙනවා. ඒ වගේම ඔයාගේ උරහිස් ප්‍රදේශයේ ඒ වගේම පාදවල මාංශ පේශීන් හොඳින් ශක්තිමත් කරන්නත් මේ ආසනයට පුළුවන්. ඔයාගේ සමබරතාවය වගේම මානසික ඒකාග්‍රතාවය දියුණු කරන්නත් වීරභද්‍රාසන පුහුණුවට පුළුවන්. ඒ වගේම වීරභද්‍රාසනය කොන්ද සහ පාදාශ්‍රිත රෝගවලට ගුණදායක ආසනයක් විදියටත් හඳුන්වලා දෙන්න පුළුවන්. වීරභද්‍ර ආසනය මගින් ඔයාගේ මූලාධාර චක්‍රය හොඳින් ක්‍රියාකාරී වෙනවා. මූලාධාර චක්‍රයේ ක්‍රියාකාරී වීම මගින් ඔයාගේ තීරණ ගැනීමේ ශක්තිය, ආත්ම විශ්වාසය හොඳින් වැඩි දියුණු වෙනවා. ඒ වගේම මේ වීරභද්‍රාසනය කියලා කියන්නේ ශිව දෙවියන් විසින් මවන ලද වීරයෙකු වෙනුවෙන් තමයි මේ ආසනය නම් කරලා තියෙන්නේ. ඉතින් සම්පූර්ණයෙන්ම මේ වීරභද්‍රාසනය පුහුණු වෙද්දී අපේ ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය, ඒ වගේම තමන්ගේ පෞරුෂය හොඳින් වර්ධනය කර දීමේ හැකියාවක් මේ වීරභද්‍රාසනයට තියෙනවා. ඒ වගේම මේ ආසනය පුහුණු වෙද්දී අධිරුධිර පීඩනය තියෙන අය, ඒ වගේම උඩහිස්වල ආබාධ, බෙල්ල ප්‍රදේශයේ ආබාධ තියෙන අය වගේම හෘදයාබාධ තියෙන අය තමන්ගේ වෛද්‍යවරයාගේ උපදෙස් මත පමණක් මේ ආසනයේ පුහුණුවේ යෙදීම කළ යුතුයි. ඔන්න ඉතින් අද ඉඳලා වීරභද්‍රාසන අංක 1 ඔයාලට පුළුවන් ඔයාලගේ යෝග පුහුණුවට එකතු කරගන්න. ඉතින් ආයෙමත් දවසක මේ වගේම වැදගත් වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝටම සුවපත් දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ලයිෆ් චේන්ජ් යෝගා මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.